වස්සානේ එල්ලියා මමමද එපෙම් හොරා මමයි ඔයාගේ තැන් හිමිකාරයා ඉරනම් ගමනේ පවා මා වෙනුවෙන් මැව් කෙනා මේ භවයේ ආයේ මට හමු වෙලා වෙල්කම් ටු තරුවාට් කොන්නිචිවා. ඉතින් නාලට කොහොමද? ඒකාකාරී කාර්ය බහුල දින ගණනාවකට පස්සේ ඔන්න ආයෙත් ජපානයේ ලස්සනම බ්ලොග් එකක් කරගෙන ආවා. අපේ අනුෂසන් අද අලුත් එපාර්ට්මන්ට් එකකට හික්කෂි වුණානේ. ඒ කියන්නේ ගක්කෝ එකෙන් අපිට දීපු එපාර්ට්මන්ට් වල ඉඩකඩ සීමිත නිසා එයා අද අලුත් එපාර්ට්මන්ට් එකකට ගියා. ඉතින් අපි මේ ලංකාවෙන් ගෙනාවු බැගේජ් වගේ දෙගුණයක බඩු අරගෙන බැරුව වුණත් බයිසිකල් වලින් මෙන්න මෙහෙම තමයි ඉතින් අරගෙන ගියේ. අනිවාර්යෙන් මතක් කරන්න ඕන මේ වීඩියෝ වල නැති වුණත් අපිට අපේ හැම දෙයකදීම වගේ ළඟින් ඉඳන් උදව් කරන ජපානයේ ලංකාවේ කෑම වලට ප්‍රසිද්ධ මාතර කඩේ අංකල් සහ ආන්ටි. ඉතින් අනෝෂසන් වෙනුවෙන් මම මේ වෙලාවේ ඒ දෙන්නට ස්තුති කරනවා. මේ මෝසම් සුළඟේ පාවේ යන්නුම් නැලවිලා ගෞගානක් නැතින් නැතට වැස්දෙසම බලා මල්මාවත් නැති මේ ජීවිත ගමනේ මොද කරදා හමුවේ නොවදුන්නාලට දයිවේම ඔය සිනාව මතකෙතියා තනිවෙනි මා සසර පුරා හැම හමුවේ මම කරනවන්නේ පසුවදනක් නැවතතියා අමතක කෙරුවත් ආයයි ඔබ මට සිහි වෙනවා සීනක පාවි රාසේ දිනවරු ගත වෙනවා. ගෙදරට අත්‍යවශ්‍යම කරන බඩු කිහිපයක් අරගන්න අපි එළියට ආවා. බලන්නකෝ මේ කඩේදී මට හම්බ වෙච්ච අය. අනේ ඇත්තටම යාලට පණ තියනවා වගේ. ඒ තරම් ලස්සනයි. මට ඉතින් මේ වෙලාවට මගේ බුබුව කොටාක් මතක් වෙනවා. මොනව කරන්නද? සමහරක් වෙලාවට අපේ ජීවිතේ අපේ අරමුණු වෙනුවෙන් අපි කොච්චර ආසාවෙන් අල්ලගෙන හිටියත් අපි ආසම දේවල් අත්හරින්නම වෙනවා. ඉතින් කොච්චර හිතට දුකක් ආවත් අන්තිමට මම මේ මල් දිහා බලලා හිත හදාගත්තා. වස්සානේ එල්ලියා මමමද එපෙම් හොරා මමයි ඔයාගේ තැන් හිමිකාරයා ඉරනම් ගමනේ පවා මා වෙනුවෙන් මැව් කෙනා මේ භවයේ ආයේ මට හමු වෙලා දැන් ඇස් කතා කරනවා යටිහිත මොනවද කියනවා ජීවිතේ විඳිනවා නුහුරු පෙන්
हो